ඔයි ඔඩ ගෝරිල්ලටවා අයිග ඕක අල්ලටවා ඔය කළු ගෑවේ යකෝ උඹ අද්දි ඇගේම සුඩ යනවා ඇයි වගේම අම්මෝ කළු තඩිය බලපඹ යද්දිත් පොළොව හෙලෙනවා බලපංකනේ යන් දෙපැත්තෙන් උඹට යකෝ උඹේ ගිරි දෙක දිගෙනවා කෑල්ල කරලා බලපං. යාළුවන්ගේ විහිළුව එක්ක ඔහු ගොඩක් අපහසුතාවයට පත් වුණා. ඔහුගේ නම චන්දුල. කට්ටිය කියනවා වගේ මෙයාට හැන්ඩි ලුක් එකක් තිබුණේ නැහැ. අලුත් විලාසිතාවේ ඇඳුමක් ඇඳත් ඔහුගේ බඩේ විශාලත්වය නම් වහන්න බැරි වුණා. වෙලාවකට චන්දුල හුස්ම ඉහළට ඇදලා බඩ පස්සට දාගත්තා. ඒත් වැඩක් නැහැ. එතකොට පපුව ඉස්සරහට ආවේ ගෑනු ළමයෙක් වගේ. නංගි ඔයාට කතා කරන්නේ ඇයි මේ ඉන්නේ චන්දුල මෙයා ඔයාට කැමතිලු ඊයා උඹ තමයි මේ ලෝකෙන එකම පිරිමියා වෙන්නේ එක පිරිමියෙක් කන්නේ ඔක්කොම මැරලා කියලා දපන්. ඒත් උඹට කැල්ලා සෙට් වෙන්නේ නැහැ බා. ඒ තරමට උඹ කැතයි බා. ඔන්න ඔහම තමයි චන්දුල වයිට්ටුනේ. ඒලෝ ක්ලාස් එකේදී ගෑනු ළමයි පවා චන්දුලගේ මූණටම hina වෙන්න පසුබට උනේ නැහැ. බලහංකෝර කොල්ලගේ හැටි අපු බලන්න එපා නැත්තං අපියට කැමතියි කියලා හිත. චන්දුලට මේ දුක ඇති වෙලා. ඉතින් එයා පහුවෙනිදා කාටත් නොකියා ඔර රහසම තීරණයක් ගත්තා. චන්දුලට ඕන කළේ සියදිවි නසා ගන්න. මේ අවලස්සන ජීවිතෙන් මිදෙන්න. ඔහු ක්ලාස් ඉවර වෙලා හොර රහසෙම යන්න පිටත් උනේ කෝච්චි පාර පැත්තට.